මේ බෞද්ධ දර්ශනය නිවන් මාර්ගය කියන එක තඹ සත පහක්වත් තාම අපිට තේරිලා නෑ. හාමුදුරුවන්ට දොස් කියන්න, හාමුදුරුවෝ පන්නන්න, මේකට කෙල ගහන්න බලාගෙන, බනින්න බලාගෙන, කට ඇරගත්ත ගමන් චෝදනා කරන්න බලාගෙන බහුතරයේ හිටියට එක ගිහි පවුලක් ඉන්නවද පන්සිල් රකින්න? මෙතන ඉන්න කාට හරි කියන්න පුළුවන්ද හාමුදුරුවනේ අපේ පවුලේ අපි හැමෝම පන්සිල් පද පහ රකින්නවා? පුළුවන්ද කියන්න? කොහෙද ඉන්නේ පන්සිල් ටික රකින්න ගිහි පවුලක්? මේ ලංකාවේ මේ බෞද්ධ රටේ. මොකද්ද අපේ බෞද්ධකමනේ? ඒ නිසා ආරාධනා කරනවා බෞද්ධ වෙනවා කියන්නේ උපදිනකොට බෞද්ධ වෙච්ච එක නෙවෙයි. බෞද්ධ වෙනවා කියන්නේ අම්මා බෞද්ධ නිසා මම බෞද්ධ වෙච්ච එක නෙවෙයි. බෞද්ධ වෙනවා කියන්නේ මම තාත්තා බෞද්ධ වෙච්ච නිසා මම බෞද්ධ වෙනවා කියන එක නෙවෙයි. බෞද්ධ වෙනවා කියන්නේ ලොකු හාමුදුරු අඳුරන නිසා බෞද්ධ වෙන එක නෙවෙයි. බෞද්ධ වෙනවා කියන්නේ පන්සල් ආපු නිසා බෞද්ධ වෙන එක නෙවෙයි. අවබෝධයක් තියෙන්න ඕනේ නේ. අපි කතා කරන්නේ ඒකනේ. මිනිස්සෙක් විදිහට හිතලා වැඩක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හිතෙන්න ඕනේ. දැන් අපි එන්නේ පන්සලක. හිතෙන්න ඕනේ. අපි ඇවිල්ලා ඉන්නේ දැන් බණක් අහන්න. එතකොට අපි දැනගන්න ඕනේ මෙතෙන්ට මගෙන් මොකද්ද වෙන්න ඕනේ. ඒකයි අපි කරන්න ඕනේ. ගෙදර ඉද්දි බට්ටික කනකොට හිතන්න ඕනේ දැන් මගෙන් වෙන්න ඕනේ මොකද්ද? මේ බට්ටික කන එක. ඒ වෙලාවේ ගෙදර අයත් එක්ක සුවඳව කතා කරන එක. ඉස්කෝලේක ගියොත් එතෙන්දි හිතන්න ඕනේ මෙතෙන්ට මගෙන් මොකද්ද වෙන්න ඕනේ. මිනිස්සෙක් කියන්නේ ඒක. තේරෙනවද? හරිද? ඒ නිසා මනසින් උසස් කියන්නේ අර තිරිසන් සත්තු වගේ හැසිරෙන්න බෑනේ. තිරිසන් සත්තුන්ට මනසක් නැහැනේ. හිතන්න හැකියාවක් නෑ. ඒ අයට සහෝදර සහෝදරියෝද අම්මා තාත්තද දරුවෝද ඒවා අදාළ වෙන්නේ නෑ. තැනක් නොතැනක් අදාළ නෑ. අපි මිනිස්සු වෙන්න ඕනේ. පැහැදිලිද? මනසින් උසස් වෙන්න ඕනේ. බුද්ධිමත් වෙන්න ඕනේ. මේ ශාසනය රැකගන්න, මේක පරිස්සම් කරගන්න. මේකට හැඟීමක් නැති පිරිසක් ඉන්නේ. ලෝකේ ආගම් හොයලා බලන්න නිදහසෙම ඉන්න පුළුවන් ආගම බෞද්ධ ආගම. ඒ අතරත් ලෝකේ හොයලා බලන්න ඒ ආගම ගණන් ගන්න නැතුව ඒක පල්ලෙහාට දාන පිරිස ඉන්නෙත් බෞද්ධ ආගම. ඒ නිසා මෙහෙම ගියොත් නම් වැඩි කල මේ ශාසනය පවතින එකක් නෑ. එහෙමයි කියලා අතාරින්න බෑ. අයි මොන කැපකිරීම කළා හරි අපි මේක රැක ගන්නවා. අපේ අන්තිම හුස්ම පොද යනකම් වුණත් මේ ශාසනය පරිස්සම් කරන එක අපි ඒක කැප වෙලා කරනවා. අපිට මොන දේ අහිමි වුණත්. හරිද? මොකද මේ වටිනා ධර්මය අපි රැක ගන්න ඕනේ. ඒ හැඟීම අපිට තියෙන්න ඕනේ.